නමෝ බුද්ධාය. නිවැරදි එල්ලයට විදිල් ලබන ඊතලය කියලා කියන්නේ වැරදි විදින් සිය ගන්නක ප්‍රතිඵලයක්. අතීත කතාවක් තියෙනවා. ප්‍රදීපාගාර පාලකයෙක් හිටියා. මේ ප්‍රදීපාගාරයේ තිබුණේ ගල්පර සහිත සමුද්‍ර ස්ථානයක. මේ ප්‍රදීපාගාර පාලකයාගේ කාර්යභාරය සහ ප්‍රදීපාගාරයේ කාර්යභාරය වුණේ ගල්පර සහිත ස්ථානයේ මගහරවාගෙන නැව් වලට ගමන් කරන්න අවශ්‍ය නිවැරදි මඟ පෙන්වීම කරන්න. මේ ප්‍රදීපාගාරයේ දැල්ුවේ තෙල් වලින්, කියන්නේ පහන දැල්ුවේ තෙල් වලින්. තෙල් වලින් පවත්වාගෙන යන මේ පහනට අවශ්‍ය තෙල් ගෙනාවේ ගොඩාක් දුර බැහැර ඉඳලා. මේ ප්‍රදීපාගාර පාලකයා කාලයක් තිස්සේ මේ පහන නිවෙන්න දෙන්නේ නැතුව තෙල් දදා මේ පහන දල්වාගෙන පවත්වාගෙන ගියා. දුර බැහැර ඉඳන් තෙල් ගේන්න ඕන මේ පහන දල්වන්න. නමුත් මේ ප්‍රදීපාගාර පාලකයා දුර බැහැර ඉඳන් තෙල් ගේන්න අවශ්‍ය කටයුතු සැලසුවේ නැහැ. සම්පාදනය කරගත්තේ නැහැ. ටික කාලයක් යනකොට මේ විදිහට පහන නිවෙන්න යනවා. ඒ නිවෙන්න යන කාලපරාසය වෙන විට අසල ගම්මානයක කාන්තාවක් ඇවිල්ලා මේ පහනෙන් තෙල් ටිකක් ඉල්ලගෙන යනවා. මේ පුද්ගලයා තෙල් ටිකක් දෙනවා. ඒ වගේම තව ටික දවසක් යනකොට මේ අසලින් යන සංචාරකයෙක් මේ තැනත්තගෙන් තෙල් ටිකක් ඉල්ලනවා, තෙල් ටිකක් දෙනවා. ඒ වගේම තවත් ටික දවසක් ගිහලා අසල ගම්මානයේ ඉන්න මිනිස්සෙක් මේ මිනිස්සයාගෙන් ඇවිල්ලා ප්‍රදීපාගාර පාලකයාගෙන් තෙල් ටිකක් ඉල්ලනවා, තෙල් ටිකක් දෙනවා. ටික දවසක් ගිහලා මේ පහන නිවිලා යනවා. අර නැව් ගල්පරවල වැදිලා විනාශ වෙනවා. විශාල ජීවිත සහ දේපල සංඛ්‍යාවක් විනාශ වෙනවා. මේ ප්‍රදීපාගාර පාලකයා තමන්ගේ ප්‍රමුඛ කාර්ය හඳුනාගත්තේ නැහැ. එහෙම නැත්නම් ප්‍රමුඛතා හඳුනාගත්තේ නැහැ. ප්‍රමුඛතා හඳුනා නොගත්ත නිසා විශාල දේපල ජීවිත ප්‍රමාණයක් විනාශ වුණා. ඒ නිසා ඔබේ ජීවිතේ ප්‍රමුඛතා හඳුනාගත්තේ නැති වුණා. ඔබ වටා ඉන්න පිරිසගේ, ඔබ වටා සිටින පවුලේ සමාජිකයන්ගේ සමහර වෙලාවට ජීවිත වෙනස් වෙන්න පුළුවන්. ඒ ඇත්තන්ගේ ඉරණම වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබගේ ජීවිතේ ඉරණමත් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අපි ජීවිතය ගත කරනකොට තමන්ගේ ප්‍රමුඛතා හඳුනා ගන්න ඕනේ. මූලික කාර්ය මොකක්ද? මූලික වගකීම මොකක්ද කියන එක හඳුනා ගන්නට ඕනේ. ඒ හඳුනාගෙන ඒක සාර්ථක කරගන්න අපි ක්‍රියාත්මක වෙන්නට ඕනේ. ඒ වෙනුවෙන් සැලසුම් කරන්නට ඕනේ. ඒ වෙනුවෙන් සංවිධානය වන්නට ඕනේ. ඒ නිසා ප්‍රමුඛතා හඳුනාගෙන ඔබ නිවැරදිව ක්‍රියාත්මක වෙනවා නම් ඔබ ජීවිතේ ජය ගන්නවා. ඒක හරියට අර නිවැරදි එල්ලයට විදුලි ලබන ඊතලය වැරදි විදිහින් සිය ගන්නක ප්‍රතිඵලයක් වගේ. මොකද අපි සාර්ථක වෙන්න නම් අසාර්ථක වෙන්නට ඕනේ. අසාර්ථක වෙන සෑම අවස්ථාවකදීම සාර්ථකත්වය කියලා කියන්නේ මොකක්ද කියන එක අපි ඉගෙන ගන්නවා. ඒ නිසා මේ ලෝකේ කිසිදු මිනිසෙක් එකපාරෙන් දෙපාරෙන් සාර්ථක වුණේ නැහැ. සාර්ථකයි කියලා ලෝකයේ ශ්‍රේෂ්ඨත්වයට පත්වෙච්ච ආධ්‍යාත්මික අතින් ලෝකේ දියුණු වෙච්ච, ලෞකික අතින් දියුණු වෙච්ච, ලෝකෝත්තර අතින් දියුණු වෙච්ච හැම කෙනෙක්ගේම පිටිපස්සේ තියෙන්නේ කටුක අමිහිරි උත්සාහ කිරීමක් සහ වෑයමක්. ඒ නිසා තමන්ගේ ජීවිතයේ ප්‍රමුඛතා හඳුනාගෙන අපි උත්සාහ කරනවා නම්, වෙරවීර්ය ගන්නවා නම් තමන්ට ජය ගන්න පුළුවන්. ඒ නිසා ජීවිතයේ ප්‍රමුඛතාව වෙනුවෙන්ම අවධානය යොමු කරලා ඔබ කටයුතු කරන්න. ඔබට ජීවිතේ ජය ගන්න හැකියාව තියෙනවා. කවදාවත් ඔබට වරදින්නේ නැහැ.